නෙමෙයි. වයඹ වෛද්‍ය විශ්වවිද්‍යාලයට මේක සාමාන්‍ය හැම අවුරුද්දම වෙන දෙයක්. අපිට අවුරුදු දෙකමාරක් තමයි ෆැකල්ටි ඉන්න වෙන්නේ. ඊට පස්සේ අපි ඊළඟ අවුරුදු වල ක්ලිනිකල් ප්‍රැක්ටිස් කරන්න කුරුණෑගලට shift වෙන්න ඕනේ. අද තමයි අපි දවස යන එපා. අද තමයි අපි කුරුණෑගලට shift වෙන්නේ. අපේ හොස්ටල් එකෙන් අපි වඩු අදගෙන කුරුණෑගල බෝඩින් වලට යනවා. දුකයි. මේ වීඩියෝ එක මම ගොඩාක් කාලයක් තිස්සේ ඉඳන් කරනවා කියලා හිතාගත්ත වීඩියෝ එකක්. මොකද හොස්ටල් එක කියලා කියන්නේ මම ගොඩාක් මාස කරපු තැනක්. මොකද කවදාවත් හොස්ටල් එකේදී අර අපි කම්මැලිකමක් දැනෙන්නේ නැහැ. මොකද හැමදාම කෑ ගහනවා සින්දු කියලා නටලා පිස්සු නටපු තැනක් තමයි හොස්ටල් එක කියන්නේ. ඇකඩමික් වශයෙන් ගත්තොත් එහෙනම් අපි කොච්චර ස්ට්‍රෙස් එකක ජීවත් වුණත් කොච්චර වැඩ එක්ක හිටියත් හොස්ටල් එක ඇතුළේදී ඒ යාළුවොත් එක්ක ඉන්න කාලය සෑහෙන්න අපිට වැදගත් වුණා අපේ ස්ට්‍රෙස් එක උඩ රිලීස් කරන්න. මල්ලි මේ අපි අවුරුද්දයි මාස 6ක් විතර ලෙක්චර්ස් යනවා විතරයි ෆැකල්ටි. ඊට පස්සේ ලොකු එක්සෑම් එකක් තියෙනවා සෙකන්ඩ් MBBS කියලා. එක්සෑම් එක පාස් වුණාට පස්සේ අපිව ක්ලිනිකල් දානවා. ක්ලිනිකල් දාන්නේ අපි කුලියාපිටිය. ඒතර කුලියාපිටිය ක්ලිනිකල්ට ඇද්දිත් අපි හොස්ටල් එකේ තමයි ගියේ. සමහර ගෑර ළමයි නම් බෝඩ් වුණා හොස්පිටල් එක කිට්ටුවෙන්. හැබැයි ගොඩක් වෙලාවට පිරිමි ළමයි නම් හොස්ටල් එකේ තමයි ගියේ. එතකොට අපි ඊළඟ මාස 6 මේ මාසය ඉවරලා ඊළඟට කුරුණෑගලට shift වෙන්න ඕනේ ඊළඟ ක්ලිනිකල් ටික කම්ප්ලීට් කරන්න. ඒකයි අපි හොස්ටල් එකේ ඉඳන් මේ විදිහට යන්නේ. තුමානෙන් ඔබ දුර නිසා මතකෙම පිරාගල මේක මම දන්නේ වෙන කැම්පස් වල දකින්න පුළුවන් දෙයක්ද කියලා. මේක මාර ස්වීට් දෙයක්. හේතුව අපි හොස්ටල් එකේ යන නිසා අපේ ජූනියර්ස්ලා දැන් අපි 5 වෙනි බැච් එකනේ. 6 වෙනි බැච් එකේ අපේ ජූනියර්ස්ලා අපිට පොඩි ට්‍රීට් එකක් ලෑස්ති කරලා අපි යන එකට ඉතින් ඇත්තටම සමාජයේ මේ විශ්වවිද්‍යාල ඇතුළේ වෙන දේවල් ගැන රැග් ගැන කතා කරන කාලෙක අපේ ෆැකල්ටි කොහොමත් රැග් නැහැ. ඒත් එක්ක මේ වගේ දෙයක් මට සමාජයට පෙන්වන්න හරි ලැබිච්ච එක සෑහෙන වාසනාවක් කියලා මම හිතනවා. හොඳම සීනි ඇවිල්ලා. හොඳම සීනි මනිස්. ඕකේ චාලා. ඔයාට මොකද හිතෙන්නේ දැන්? දිනාවේ නැතු කියන්නේ. දුකයි නෝ. සතුට දුකයි ඔක්කොම තියෙනවා. දුක මොනවාද? මේ දාලා යන්නේ සතුට. සතුටෙදී මේ එක්ස්පීරියන්ස් කරන්න මොකද්ද? මේගොල්ලන්ගේ ආදරේ ඇතරම ආයෙත් වතාවක් මල්ලිලාට තෑන්ක් කරනවා. මම හිතනවා හැම අවුරුද්දකම මේක දිගටම කැන්ටිනියු වෙයි කියලා. අර තියෙන බැඳීම වැඩි කරගන්න නිසා හැම කැම්පස් එකම මේ විදිහට තියෙනවද කියලා මම දන්නේ නැහැ. නමුත් තියෙනවා නම් ඇත්තටම ඒක මාරම හොඳයි. අපි වෙනේ මේ පාඩයක් සංවිධානය කරගෙන අපිට මෙතෙන් දැනෙන්නේ. මෙතන කියන්නේ ඔයාට මොකද හිතෙන්නේ? නේ ඔයාට මොකද හිතෙන්නේ? මොකද හිතෙන්නේ අද? ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ආපු ළමයි එකට එකතු වෙලා එකම සහෝදරයෝ වගේ ජීවත් වෙච්ච තැනක් තමයි හොස්ටල් එකක් කියලා කියන්නේ. ඒකේ සුන්දර මතක ගොඩාක් තියෙනවා. මෙහෙම එක වීඩියෝ එකකින් කියන්න බැරි තරම්. එනවා සතුටු වෙනවා. අපිට මෙතනින් ලැජ්ජයි වගේ නේද? මේ ඇත්තටම අපි හොස්ටල් එකේ ඉන්න අන්තිම රෑ මට මතක විදිහට ඒක අපි ඔය ජුනියර්ස්ලාගේ පාටි එක ඉවරුනේ මම හිතන්නේ එක හමාරට විතර පාන්දර. ඊට පස්සේ කට්ටිය එකතුලා ගේම් ගහන්න එකතු වුණා. ඇත්තටම මම නම් පෞද්ගලිකව ගේම් ගහන්නේ නැති තරම්. මම ගේම් ගහලත් නැහැ ලොකුවට. හැබැයි ඒගොල්ලන් ගේම් ගහනවා කියලා අපි නිකන් ඉන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මොකක් හරි විකාරයක් නටනවා. ඒගොල්ලන් ඒකට විහිළු කර ඒගොල්ලන්ත් එක්ක විකාර නටනට හිටියා. මොකද මේ අන්තිම දවස මම හිතන්නේ අපි හොස්ටල් එකේ එකට ගත කරන. මේ අන්තිම දවසේ ඇත්තටම කවුරුත් පාඩම් කරේ නැහැ. අපි ඔක්කොම හිතේ 아무ත දුකක් එක්ක ඉතින් අන්තිම දවසේ මේක ගත කරා.
හොස්ටල් එකේ මම ගාව තියෙන වීඩියෝ දෙක තුනක් මම දාන්නම්. වෙනින් දවසක හොස්ටල් එක ගැන හොස්ටල් එක අපි කරපු ආතල් වැඩ නුඹ ගැනමයි කතා කළේ නිල්වන් ගුවන් තලේ පියමාය මුරෑනි සංසලේ සුරංගල කිරිල්ලියේ සිත නුඹ ගැනමයි කතා කළේ නිල්වන් ගුවන් තලේ පියමාය මුරෑනි සංසලේ खाना तो खाना ජීවිතය අදින් අවසන් වනු ඇත. ඒ ශෝක ජනකය මම හෙට සිට සුපුරුදු චරිතාවී කඳුකරේ ජීවත් වීමට නියමිතය. සාත්තු නිවාසයේ සිනිඳු මිත්‍රය කළුවරයි අනේ ඒ අනන්තලා මම මේ අතේ වැඩ කතාව ඒ ඔයා දැන් මේ ඉපා ඉතින් මට උත්තර දියා मैं बड़े उत्तर देने नहीं मेरे मामा मैं देखा बात दे देगा मैं तो मैं देखा मैं देखा गो मगे गोल ले कट करवा दे मजा मैं नेपाल इतना डाउन उत्तर दे देंगे අනේ කරපෙන් දෙන්නෙකුත් ඉන්නවනේ. ඒතකොට දවස් ලේද. තාමිගා ඊළඟ වාර. ප්‍රොෆ් එක ගෙනපා. මොන පෙන්නපා. ප්‍රොෆ් එක ගෙනපා. ගන්න කිව්වා. මේ ඊළඟ රෙපෙක්. රෙපෙක්. ඊළඟ රෙපෙක්. අරබික් ඊළඟ සුපිරියා රෙපෙක්. රෙපෙක්. ඊගාව අපි බලන්න. මේ වීඩියෝ එකේ ඉස්සර රෙපා කරනවා. ඔයා රෙපමද? කරන මොකක් හරි කෝමින් කෝමාරයේ මේ ලස්සන ගෙවිච්ච කාලේ ඉක්මනටම ගියා. අවුරුදු 2කමාර ඉක්මනටම ගෙවිලා ගියා. දවස ආවා අපිට හොස්ටල් එකට බයි කියන්න. ඉතින් ආයෙත් දවසක සමහර විට අපිට මේ වගේ කාලයක් අපහු එයි. සමහර විට නැති වෙයි. එහෙම තමයි ජීවිතේ හැටි. අපි ඒ තිබ්බ සහෝදරකම් තිබ්බ බැඳීම් මේ විදිහටම ඉස්සරහටත් තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි ඔන්න එහෙනම් කුරුණෑගලට යන්න අපි පිටත් වුණා. කොහෙද යන්නේ?